ආයුබෝවන් දුවේ පුතේ. අද අපි යන්න සූදානම් වෙන්නේ ඉතාමත් ශුද්ධවන්ත ස්ථානයකට. ඒ තමයි හිතුණු බැතිමතුන්ගේ ආගමික සිද්ධාස්ථානය වන දෙව්මැදුර. අපි කොහොමද දෙව්මැදුරකට යන්න සූදානම් වෙන්නේ? එහිදී අපි හැසිරෙන්න ඕනේ කොහොමද? අද අපි ඒ ගැන ඉගෙන ගනිමු. දෙව්මැදුරකට යන්න කලින් අපි හොඳින් සූදානම් වෙන්න ඕනේ. පළමුවෙන්ම අපි පිරිසිදු සහ සුදුසු ඇඳුමකින් සැරසෙන්න ඕනේ. දෙව්මැදුර කියන්නේ දෙවි සමිදානන් වැඩ සිටින නිවස නිසා අපි ඊටමත් ශාන්තව සහ ගෞරවයෙන් යුතුව එතනට යන්න සූදානම් වෙන්න ඕනේ. පල්ලියට ඇතුළු වුණාම අපි නිහඬව සිටිය යුතු බවත් අනෙක් අයට බාධාවක් නොවනසේ හැසිරිය යුතු බවත් කලින්ම මතක තබා ගනිමු. දුවේ පුතේ, මේ වගේ වැදගත් කරුණු සහ අලුත් දැනුම නිතරම ඔයාලා ළඟට ගෙන්න ගන්න අපේ පදනම channel එක subscribe කරන්න කියලා මං ආදරෙන් මතක් කරනවා. ඒ වගේම අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලට දැනගන්න එතනම තියෙන සීනුව බොත්තම ක්ලික් කරලා තියාගන්නත් අමතක කරන්න එපා. ඔයා ඉගෙන ගන්න මේ වටිනා තොරතුරු ඔයාගේ යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ එක ඕන් අතරේ බෙදා ගන්න. මේ පාඩම ගැන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් හෝ ඔයාට තවත් දැනගන්න ඕන දේවල් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. එහෙම නැත්නම් අපේ තිරයේ දිස්වන අංකයට අපට කතා කරන්න. හරි. දැන් අපි නැවතත් පාඩමේ ඉතිරි කොටසට අවධානය යොමු කරමු. දැන් අපි දෙව්මැදුරට ඇතුළු වෙමු. මුලින්ම දෙව්මැදුරට ඇතුළු වන ස්ථානයේදී අපේ හිස්වැසුම් සහ පාවහන් ගලවා ඉවත් කරමු. ඊටමත් සංසුන්ව ඇතුළට ගොස් පල්ලියේ තිබෙන අසුන්වල නිවැරදි ඉරියව්වෙන් වාඩි වෙමු. අපි සෑම විටම මතක තබා ගත යුතු ප්‍රධානම දේ තමයි නිශ්ශබ්දතාවය රැකීම. ඒ කියන්නේ අනවශ්‍ය විදිහට කතා නොකර ඊටාම නිහඬව දෙවියන් වහන්සේට ගෞරව කිරීමයි. දැන් දුවල පුතාලා දන්නව නේද දෙව්මැදුරකට ගිහින් හැසිරෙන්න ඕනේ කොහොමද කියලා? මේ වගේ ගෞරවාන්විතව හැසිරීමෙන් අපි දෙවියන් වහන්සේට වගේම අපේ ආගමටත් ගෞරවයක් ලබා දෙනවා. ඊළඟ දවසේ දෙව්මැදුරට යනකොට මේ දේවල් මතක තියාගන්න හැමෝටම දෙවි පිහිටයි.